අවුරුදු දවස් පහු වෙනකොටම වටපිටාවෙන් ඇහුනේ හොඳ දේවල් නෙවෙයි. මිනිසුන්ට දකින්න, ඇහෙන්න, අහන්න වඩා සුදුසු නැති. නැත්නම් අපි කැමති නැති දේවල් තමයි අහන්න ලැබුණේ. ඇයි? මම මේ කියන්නේ මොනවද කියන එක තේරෙන්නේ නැත්නම් මම මෙහෙම කියන්නම්. බලන්න දියේ ගිල්ලා කී දෙනෙක් මැරුණාද? ඒ විතරක් නෙවෙයි පහර දීම් සමහර දේවල් මේ අතින් යදාන්න එපා. පොඩ්ඩක් මේ සත්තුන්ට අමාරුවෙන් ඉන්නෝ කියලා එහෙම කිව්ව එකටත් පහර දෙනවා. ඊට පස්සේ සමහරලාට අම්මලා තාත්තලාගේ පවුලේ ප්‍රශ්න තියෙන්න පුළුවන්. එම ප්‍රශ්න නැතිවෙන් හරි අඩුයි. බරපතල විදිහේ ප්‍රශ්න තියෙන්න පුළුවන්. ඒත් අම්මට තාත්තට පහර දෙනවද? සමහර තැනක අපි දැක්කා පුතු මේ දරුවෝ පුතු ඉදිරිපත් වුණා මේ පියවරුන් බේරගන්න. දියේ ගිලෙන අවස්ථාවලදී කියලා. ඒ වගේ දේවල්. ඒ අතරම ඒකේ ප්‍රතිවිරුද්ධ දේ තමයි මම කලින් කිව්වේ පහර දීම. මන්මාවත් දිගේ ඇදගෙන ඇයි මේ වගේ තත්ත්වයකට අපි පත් වෙන්නේ? මේක මේ හැමදෙනාම කරන දෙයක් නෙවෙයි. නමුත් සමාජයේ අද මේවා හරියට පැතිරිලා යනවා බොහොම ඉක්මනට. මේ වගේ දේවල් දැක්කම ගොඩක් දෙනා කම්පා වෙනවා. නමුත් මේක ඇත්ත හේතුව තියෙන්නේ කොතනද? ඒකයි මම කිව්වේ අපිට ප්‍රශ්න තියෙනවා, ගැටලු තියෙනවා. ඒ සියලු දේටම වඩා ආතතිය තියෙනවා. දැන් අපි වුණත් පුද්ගලික මේ අවුරුදු සමයේ මුහුණ දුන්නු දෙයක් තමයි මිනිස්සු හරියට සමහර වෙලාවට මේ සමහර දේවල් වලට විරෝධය පළ කරපුවම හරියට බැනාඩ ගහන්න උත්සාහ කරනවා. සමහරු දන්නේ අසභ්‍ය වචන පමණයි. ඕන් ඒක නිසා කිසි පැකිලීමකින් තොරව පාවිච්චි කරන්න පෙළඹෙනවා. ඇයි මේ? බොහෝ දෙනෙකුට මේ තමන්ගේ ආර්ථික ප්‍රශ්න, එදිනෙදා ජීවිතේ මුහුණ දෙන ප්‍රශ්න වලින් ලොකු ආතතියක් අද සමාජයේ අපි දන්නවා ඇති වෙලා තියෙනවා. හැම දිනකටම විවිධාකාරයෙන් මේක තියෙනවා. නමුත් තම තමන්ගේ දැනුම, බුද්ධිය, අවබෝධය තමන්ගේ ජීවිතය හැඩගස්වගෙන තියෙන විදිහ, ගනුදෙනු කරන්න පුළුවන් විදිහ, පුරුදු වෙලා තියෙන විදිහ මේ දේවල් එක්ක එක්කෙනා මේ ආතතිය දැනුවත් හෝ නොදැනුවත්වම කළමනාකරණය කරගන්නවා. එහෙම තමයි ජීවිතේට මුහුණ දෙන්නේ. නමුත් බොහෝ විට අපි මේ සිදුවීම් කතා කරපු සිදුවීම් ආශ්‍රයෙන් දකින්නේ ආතතිය නැත්නම් ඒ පීඩනය කළමනාකරණය කරගන්න බැරි වෙලා ඒව අර මිනිහෙකුට වැඩිය සත්තු තිරිසන් වූ ආකාරයෙන් මුදාහරින්න පෙළඹිලා තියෙන එක අතිශයින්ම දැන් මේ වගේ දේවල් කතා කරද්දි සමහරව කියන මේවා එදත් තිබුණාද? ඔව් හැමදාම මේවා තියෙනවා තමයි. නමුත් අපි එන්නේ සමාජයේ ඉස්සරහට යන්නේ. එතකොට මේ දේවල් අපි කැමති නැහැ. මේ සමාජ මාධ්‍යයේ ප්‍රචලිත වෙලා හැම මාධ්‍යයක් තුලින්ම මේවා අපි කැමතිද දකින්න අවුරුද්දක් අවසානයේ. අලුත් අවුරුද්දක් කියන දෙයක් අවසානයේ අපි අහන්න දකින්න ඕනේ මේ වගේ දේවල්ද. අලුත් අවුරුද්ද කාලේ විතරක් නෙමෙයි. අද බොහෝ විට මෙවැනි දේවල් හරි සුලභ තත්ත්වයෙන් අකල් මරණ. ඉතින් මේ වගේ දේවල් දකින්න ලැබෙනවා. ඇයි? ඒක තමයි මම කිව්වේ අපි එදාට වඩා පරිසරයෙන් මේ අපේ ජීවන රටාවේ සරල බවින් අපි ගොඩක් වෙනස් තැනකට ඇවිල්ලා තියෙනවා. අතිශයින් පීඩනයක් සහිතව, ආතතියක් සහිතව අපි ජීවත් වෙනවා. අපි ඉස්සර සමහරවිට දැක්කේ ගොඩක් වෙලාවට බටහිර ලෝකේ නැත්තම් ඒ පීඩාකාරී පරිසරයන් තුල මිනිස්සු කරන අමානුෂික ඝාතන වගේ දේවල් අපේ සමාජයේ මේ මෑත කාලීනව වැඩිපුර අපි අහන්න දකින්න සහව ප්‍රචලිත වෙනවා. සහ ඒකේ වඩාත්ම භයානක දේ තමයි ඒවට ඒ අපරාධ දේවල් වලට මුල් වුණු සමහර පාතාල මට්ටමේ පුද්ගලයන් විවිධ කට්ටියව රටට අරන් එනවා. මේ කට්ටිය අපි මාධ්‍ය දකිනා බොහොම සරල ආකාරයෙන්. නමුත් මේක ඇතුලේ තියෙන කේදහන්තේ නෙමෙයි අපිට පේන්නේ අර මතු පිට දකින්න දේ පමණයි. ඒක නිසා මේ සමාජයේ මේ දේවල් තුල කොතරම් මිනිස්සු හැටියට අපි කොතරම් පිරිහිලාද සහ අපි කොතරම් ආතතියෙන් අපි කොතරම් රැවටිල්ලක නැත්තම් කොතරම් වැරදි මාර්ග තුලට අපි අනුගත වෙලා තියෙනවද කියන එක අපි ඒක අතිශයින්ම අවධාරණය කරගත යුතුයි. මොකද මේ පැටලුම් අපි පුද්ගලයා හැටියට හරි තනිව මහන්සිලා විසඳගත්තේ නැත්තම් ලොකු බරපතල ප්‍රශ්නයක්. ඒකයි මම කිව්වේ අපිටත් මේ පුද්ගලිකව සමහර දේවල් මුහුණ දෙන්න වෙනවා කියන දේ. අපි සමහර ගැටලු මනුෂ්‍ය හැටියට කතා කරලා විසඳගන්න බැරි තැන් වලදී මම නිතරම කියන දෙයක් තමයි අපිට රජයේ විශේෂයෙන් ආයතන පද්ධතියක් තියෙනවා. මේ විශේෂයෙන් මහජනයාගේ ගැටලු කළමනාකරණය කරගන්න. ඉතින් මේ දේවල් ඒ තැන් වලට ඉදිරිපත් කරලා තර විදිහට විසඳා ගන්න අපහසු වෙන්නේ සමහරවිට මේ පුද්ගලයෝ වශයෙන් අපි තුල තියෙන වැරදි ආකල්ප සංකල්ප තණ්හාදික නැත්තම් අපේ මමත්වයේ පිරුණු අන්න ඒ වගේ දේවල් තුලදී අපි කැමති නැහැ අපෙන් දෙන්න ඕන දායකත්වය දෙන්න. විශේෂයෙන් මේ අපේ සමාජයේ මම දන්නේ ආසියාතික සමාජවලට කියලා සමහරව ඒ චෝදනාවත් එල්ල කරනවා. මේ අපේ සමාජවල හරියටම අපි මේවත් එක්ක අනවශ්‍ය විදිහේ පැටලිලි සහගත වැරදි සහගත බැඳීම් අයිතිවාසිකම් හිමිකම් ඒ වගේ දේවල් අපි තදින් ග්‍රහණය කරලා අපේ පැත්තෙන් විතරක් බලන්න අපි දැඩිව හුරු වෙලා තියෙනවා. හැබැයි අපේ සරල සමාජයේ ජීවත් වුණු
මිනිස්සු එහෙම එතනමටම මේ දේවල් එක්ක අපි නොබැරන මිනිස්සු වගේ ජීවත් වෙන්න හැදුවේ නෑ. හැබැයි අපි මරණ කාලේ දක්වනත් අපි නිරවුල්ව ඉන්න නම් මේ ප්‍රශ්න ගැටලු ඇති නොවෙන්න නම් අපි හැම කෙනාම දිය යුතු දායකත්වය අවංකව දෙන්න ඕනේ. සමාජයට පෙන්වන්න මං කිව්ව අර එක අවස්ථාවක නේ කීප අවස්ථාවකම අපි රඟපානවා කියලා සංස්කෘතිමය වශයෙන් රඟපෑම් වලින් බැහැරලා අවංක වෙන්න ඕනේ. අපි සමාජයට දෙන්න දායකත්වය පිළිබඳව. මේ දේවල් අපි ගොඩක් හිතලා නිදහස්ව හිතලා විවෘතව හිතලා මේ කරුණු කාරණා හැටියට මේවා තේරුම් අරගෙන වැරදි දේ අයින් කරලා යහපත් දේ අපි තුල තියෙන වැරදි දේ අයින් කරලා යහපත් දේ වගා කරගත්තේ නැත්නම් ටිකක් ඉවසීමෙන් සහ සමහර තැන් වලදී මං කිව්වා ඍජුවත් මුහුණ දෙන්නට වෙනවා මේවා කළමනාකරණය කරගන්නට. නමුත් යහපත් දේවල් වලින් අයින් වෙලා යහපත් දේට පෙළඹුණේ නැත්නම් මං හිතන්නේ මේ සමාජය නැවත නැවත අපිට ආණ්ඩ දකින්න සිද්ධ වෙන්නේ මේ මෙන්න මෙවැනි දේවල්ම තමයි. ඉතින් ඒක විශේෂයෙන් කළමනාකරණය කරගෙන හොඳ පැත්තට සමාජය යහපත් පැත්තට නැඹුරු කර ගැනීම අපේ වගකීමක් පමණක් නෙවෙයි යුතුයකමක් පමණක් නෙවෙයි අවශ්‍යතාවයක් දැඩි අවශ්‍යතාවයක් කාලින වශයෙන් අතිශය අවශ්‍යතාවයක් අනාගතයේ උදෙසා.